ෆයිට්ස් වලින් තියෙන හොඳම ෆයිට් එකක් තමයි තරිඳු සහ අර්ෆාත් අතර තියෙන ෆයිට් එක. අර්ෆාත් IMA එකේ ගොඩක් එක්ස්පීරියන්ස් ඉන ෆයිටර් කෙනෙක්. කොහොමද ඒ ඔපෝනන්ට් දකින්නේ? ඇත්තටම සුපිරි ෆයිටර් කෙනෙක්. ඒ කියන්න වචන නැහැ. මේ මූවමන්ට් ඒවා මාරයි. මැච් එක මොකක් වේද කියන එක දන්නේ නැහැ. ඒක ක්‍රීඩාව ස්වභාවයනේ. හැබැයි ලේසියෙන් දෙන්නේ නැහැ. හොඳ ෆයිට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එයා හොඳ ෆයිටර් කෙනෙක්. සුපිරි ෆයිටර් කෙනෙක්. What's up, everybody? Senira Senanayaka here at the 2025 WBC Amateurs. I just got to meet a very special fighter from Team Boyka, Tarindu Wijeratne. Tarindu, කොහොමද? හොඳයි ඉන්න. ඔයාගේ ටීම්මේට්ස්ලා අද මේ ටෝර්නමන්ට් එකේ ෆයිට් කරනවා පොඩි සපෝට් එකක් දෙන්න දාවේ කොහොමද? ස්පෝර්ට් සපෝට් එක දෙන්න ආවේ. So මල්ලි ඔයාගේ වයස ඇවිල්ලා අවුරුදු 23යි. 22යි. And ඔයාට දැන් මම ඔයාට කතා කරාම ඔයා කිව්වා ඔයාට වූෂු amateur fights 9ක් තියෙනවා. ඒ 9න් 8ක් දිනුම් එකක් පරාදයි. amateur muay thai fights තියෙනවා. ඒ වූෂු amateur muay thai fights තියෙනවා 11ක් 9ක් දිනුම් දෙකක් පරාදයි කියලා. ඊට පස්සේ තමයි ඔයා muay thai world muay thai federation tournament එකට මේ ගිය මාසේ ගිහිල්ලා gold medal එක දිනාගෙන ආවේ. ඒක කරපු weight class එක මොකද්ද? 54. So මල්ලි ඔයා දැන් අවුරුදු ගණනාවක් එකෙන් ට්‍රේනින් පටන් ගන්න තියෙනවා. මොන වයසේද පටන් ගත්තේ? මම 2018 දී පටන් ගත්තේ. 2018 පටන් අරන් ඊට පස්සේ 2023 තමයි මනින්ද කෝච්කාව ප්‍රැක්ටිස් කරේ. 2018 ඉඳන් වූෂු තමයි කරේ. මනින්ද කෝච්කා 2023 ඉඳන් මොයි තයි ප්‍රැක්ටිස් කළා. මොයි තයි ප්‍රැක්ටිස් කරා. ඒ වූෂු වලින් මොයි තයි වලට එන්න තීරණය කරේ. නෑ මට ආස හිතුණා වෙනස් ඒකට try කරලා බලන්න. 2022 නැෂනල් වූෂු මීට් එක ගහුවට පස්සේ ඒකේ අතරම නොකවුට් එකක් ගියේ සෙමි ෆයිනල් එක. එතනින් පස්සේ මට හිතුණා මේ මීට වඩා ප්ලේයර් කෙනෙක් එක්ක ට්‍රේනින් කරන්න ඕනේ කියලා. එහෙම සෙට් වෙලා තමයි මේ ගමන ආවේ. අපි ඉන්ටර්නැෂනල් ගිහින් දිනපු ගෝල්ඩ් මෙඩල් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඒකේ amateur tournament එකක් තිබ්බේ. ෆයිට්ස් කීයක් ඔයා ෆයිට් කරාද ඒක දිනන්න ගෝල්ඩ් මෙඩල් එක? ෆයිට් 3ක් සෙට් වුණා මට. ෆයිට් 3ක්. and ඒ ෆයිට්ස් තුනේ රිසල්ට්ස් කොහමද? කියන්නේ decisions ද finishes ද කොහමද? ඩිසිෂන් ගියේ සේරම බංග්ලාදේශ මුලින් හම්බුණා, ඊළඟට ඕස්ට්‍රේලියා හම්බුණා, ඊළඟට කිර්ගිස්තාන්. කිර්ගිස්තානේ තමයි පොඩි ටෆ් එකක් දුන්නේ. ඒ ෆයිට් එක කොහමද ගියේ? හැබැයි කොහමද අන්තිමට දින්න ඔයා? මොකද්ද මලින්ද කෝච් මලින්ද කොහොමද යාගේ සපෝට් එකේ ටෝර්නමන්ට් එක? කෝච් මායෙක් එන්න බැරි වුණා තායිලන්ඩ් වල. හැබැයි මට විනාඩි 10කට කලින් හරි කෝල් එකක් අරන් මේ ටික කරන්න ඕනේ මම කිව්වා ඕස්ට්‍රේලියානු ෆයිට් එකේ වීඩියෝ එක බලලා මම අඩු බාට් ටික කියලා මල්ලි මේ ටික හැදෙන්න ඕනේ කියලා විනාඩි 10කට කලින් මං හිතන්නේ කතා කරලා හොඳ මොරාල් එකක් දීලා තමයි යුවේ මේ අඩු බාට් හැදෙන්න ඕනේ මෙහෙම ගහන්න කියලා. අපි දැන් ගොඩක් ෆයිටර්ස්ලා ඉන්නවා. හැබැයි ගොඩක් කට්ටිය කියන්න බෑ මලින්ද බොයික අමරසිංහ තමයි මගේ කෝච් කියලා. ඔයාට නිකන් දැන් පොඩි රෙකග්නිෂන් එකක් තියෙනවා මලින්ද අයියර මාෂල් ආර්ට්ස් කමියුනිටි එකේ සහ ලංකාව ෆයිට් ෆෑන්ස් ලගෙන්. ඒ තියෙන ෆේම් එක ඔයාට බර්ඩන් එකක් කියනවාට නිකන් පොඩ්ඩක් මේ බරක් වගේ දැනෙනවද ඔයා ෆයිට් කරනකොට? ඒක එහෙම එකක් ඇත්තටම නැද්ද? ඔයා ට්‍රේනින් කරගෙන යනකොට ඒක කොහොමද ඔයාගේ එහෙම ඒක ගැනවට මොකද හිතෙන්නේ? නෑ එහෙම කිසි අවුලක් නෑ. මුලින්ම කියන්න ඕනේ මට පට්ට ආඩම්බරයක් තියෙන්නේ. මේ කෝච් කෙනා පට්ට ආඩම්බරයක් තියෙන්නේ. මට දැන් මේක මම වින් කරේ ඇත්තට මට කෝච් එක ප්‍රැක්ටිස් කරන්න chance එකක් හම්බුණා. මම පර්සනල් කෝච් එක ප්‍රැක්ටිස් කරන්නේ. ඒතකොට එයාගේ පාරවල් ටිකක් සැරයි කොහොමද හැමෝම දන්න එක. එයාගේ left hook එකේ මාර සැරයි. එයාගේ පාරවල් කාලා මට අරවා කිසි අවුලක් නෑ. ඒ මේකේ 100% දෙන්න කෝච් තමයි. එයා තමයි මේකට හැදුවේ මාව. යා මලින්ද අමරසිංහ ගොඩක් කන්ට්‍රිබියුෂන් එකක් කරලා තියෙනවා මාෂල් ආර්ට්ස් කමියුනිටි එකට. මල්ලි ඔයාගේ ඇත්ලීට්ස්ලා එනවා කියන්නේ ඉතාමත් ආඩම්බරයි. ඔයාගේ ගම කොළඹ නෙමෙයි. ඔයාගේ ගම කොහෙද කිව්වේ? මම පනාගොඩ. So ඔයා කොළඹට ට්‍රේනින් කරන්න එන්නේ පනාගොඩ ඉඳන්ද? ඔව් පනාගොඩ ඉඳන් ඉන්නේ. හැමදාම වගේද කොහොමද? සතියේ දවස් 3ක් ට්‍රේනින් තියෙන්නේ. ඒ දවස් 3 එනවා. අනිත් දවස් ටික ගෙදර ප්‍රැක්ටිස් කරනවා. අපි ඔයාගේ next fight එක ගැන කතා කරමු. ඒක වෙන්නේ Unleashed Absolute Warriors කියන ප්‍රොමෝෂන් එකේ අලුත් ප්‍රොමෝෂන් එකක්. ඒ ප්‍රොමෝෂන් එකේ mixed martial arts fights තියෙනවා. Muay Thai fights තියෙනවා සහ grappling fights තියෙනවා. That is upcoming. I'll be doing content about that. But ඒකේ තියෙන හොඳම ඒ කාඩ් එක මාර ලස්සන කාඩ් එකක තියෙන ෆයිට්ස් වලින් තියෙන හොඳම ෆයිට් එකක් තමයි තරිඳු සහ අර්ෆාත් අතර තියෙන ෆයිට් එක. අර්ෆාත් IMA එකේ ගොඩක් එක්ස්පීරියන්ස් ඉන ෆයිටර් කෙනෙක්. එයාගේ එක්ස්පීරියන්ස් එක ගැන ගොඩක් කට්ටිය දන්නවා. ඔයත් දන්නවා ඇති කියලා මම අනුමාන කරනවා. ඔයා කොහොමද ඒ ඔපෝනන්ට් දකින්නේ? ඇත්තටම සුපිරි ෆයිටර් කෙනෙක්. ඒ කියන්න වචන නැහැ. මේ මූවමන්ට් ඒවා මාරයි. ඒක මම හොඳ ෆයිට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා යාර. ලේසියෙන් දෙන්නේ නැහැ. එනවාට හොඳ ෆයිට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මැච් එක මොකක් වේද කියන එක දන්නේ නැහැ. ඒක ක්‍රීඩාව ස්වභාවයනේ. හැබැයි ලේසියෙන් දෙන්නේ නැහැ.
හොඳ ෆයිට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එයා හොඳ ෆයිට් එකක්, සුපිරි ෆයිට් එකක් කෙනෙක්. I agree. Tarindu, thank you so much for talking to me, brother. Very excited to see you fight in the future, bro. Thank you.